යාළුවනේ බලන්න මේ ඉන්නේ හොඳ යාළුව දෙන්නෙක්. දුවපන් යකෝ දුවපන්. මුන් දෙන්න ගේ කුරුල්ල දෙන්නෙක්. ඒ මොඩයා නම් ගහලා ගියා. මං එපැයි දැන් බබා නලවන්න. එසි මට බයික් එකෙන් බහින්න කිව්වේ. කුණුත් එක ගැනිත් ගෙනත් දාන්න කියලා තියෙනවා. මට ඒකයි C5යි S3යි බං. තාත්තට කිව්වා මේක පුකේ ගහගනින් කිව්වා. දැන් මම මේ ඇලටාව සදුනි නානෝ බලන්න. තමුසේ කාගෙන් අහලාද මගේ දුවත් එක්ක යාළුනේ? දුවගෙන් අහලා ඇන්ටි. මම ඉද්දි මොකද තමුසේ දුවගෙන් ඇහුවේ? ඇන්ටිට වයස වැඩිනේ. සීයේ අපේ ටීචර් කිව්වා අපි දවසක වැටුණු තැන පැලවෙන්න ඕනේ කියලා. ටීචර්ගෙන් අහපන් වැටුවෙන තැන පැලවෙන්න අපි කොස්සෙටද කියලා. ඵලයන් මගේ මුකුත් අහගන්න නැතුව. රෙද්ද. මොනවද මුත්තේ? මොකද කරන්නේ? මොකටද ඔබ ඔය බිම හාරන්නේ? උඹට ඒ වගේම වැඩක් නැහෙනි. ඵලයන් යන්න. ඇයි බං උඹ ඔච්චර සතුටෙන් එන්නේ? මට දික්කසාදේ හම්බුණා මචං. අම්මට හුඩු. උඹ ඔය සිරාමද කියන්නේ? ඔව් යකෝ. නඩුකාරතුමා කිව්වා පඩියෙන් හරි භාගයක් ගෑනට දෙන්න කියලා නඩත්තු කටයුතු වලට. ඉතින් ඒකට උඹ ඇයි මෙච්චර සතුටින් ඉන්නේ? ඇයි යකෝ මට දැන් පඩියෙන් භාගයක් හරි හම්බෙනවනේ. ගෑණි හිටියානම් ඒ භාගෙත් ගෑණි ගාව. අද නම් අඩන්න වෙන්නේ රජතුමාට. අන්නාසි ගෙඩියකුත් කාලම යන්න ඕනේ. මේක කරන්න ගිහින් මාර දාඩියක් නේ දැම්මේ. අනේ අයියේ. ඔයාගේ පොඩීනේ ඉක්මනට ගියත් එක්ක. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නෙත් නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. මාව හොස්පිටල් දාන්න අයියෝ. මාර වැස්සක් නේ යකෝ මේක. ජොක්කු 3යි 3ම තෙතයි මොන හුත්. මහත්තයා කෙල්ලෙක් නැතුව ඉන්නේ අවුරුදු 30ක් වෙනකන් විතරයි. ඒ කියන්නේ ඊට පස්සේ කෙල්ලෙක් සෙට් වෙනවද? නෑ. ඊට පස්සේ ඔයා ඒකට පුරුදු වෙනවා. මුදලාලි සව්කොළ තියේද? සල්කොල නෑ. තල කැරලි තියේ. තල කැරලි වලින් කොහොමද යකෝ වෙසක් කූඩු හදන්නේ?